විදියම කළුගල් දෙකක්. එක විදියම කළුගල් දෙකක්. දැන් ගොඩිර්මාන ශිල්පී මේ කළුගල් දෙකම ගෙනිච්ච හින්දු දේවාලයක් හදා. මේ දේවාලය හදන්න ගෙනිච්ච මේ කළුගල් දෙක එක දැම්මා පටිපෙට. අනිත් කල අරගෙන ඕනේගේ ලස්සන දේව රූපයක් හැදුවා. දැන් මේ ඔබිලේ උඩ දේව රූපයක කවුරුක් තියනවා. අර ඒකට නගින පඩුපෙලේ යට තව කවුරුක් මේ දෙකම එකම නැටතේ උපන් එකම පොලේ එකම වර්ගයේ කවුරුක් දෙනවා. දැන් අර පයට පෑගෙන පඩුපෙලේ සිටින කවුරුක් චෝදනා කරනවා අර උඩ ඉන්න දේව රූපයේ තියෙන කවුරුක් කියලා වයමයි දෙන්නම එකම දෙන්නම යාළු එකට එන්නේ. හැබැයි මාව මිනිස්සු පාගගෙන යනවා උඹට ඇවිල්ලා බැලර අවස්ථාව පාන්පත්තු කරනවා මල් පූජා කරනවා. හැබැයි මාව පාගගෙන යනවා ගණන් ගන්නේවත් මේක හරිම අසාරා. ඒක හරිම අසාරා. දෙන්නම එක වගේ මාව පාග යනවා කවුරුනෝ මඩලනවා උඹට ඇවිල්ලා මේක මිනිස්සුල සුද්ධ කරනවා පාතියනවා වදිනවා පාන්පත්තු කරනවා අදුරු පත්තු කරනවා සුවඳ වුණා මේක හරිම අසාරා. එතකොට අර දේව රූපයේ තිබෙන කලබල කතා කරනවා. මේ කතා කරලා කියනවා ඔබ ඔය හිටපු විදියට මොකද ඉන්නවා. හැබැයි මම මේ තත්ත්වෙට ඉන්න කීයක්නම් මිටිපාරවල් කෑවා. අර ගලවලු ඇවිල්ලා ලොකු උන්තින ඉස්සර ඒවා ගෙනල්ලා ඉච්චිසල් දෙක දෙන මිටිය ගෙන මේකෙන් ගහලා පතුරු කෑලි අයින් කරලා සෑහෙන්න මේකට වද දීලා මේක උඩනම් මොනක් කරලා සෑහෙන්න වදයක් කරනවා. මම හැබැයි ඒ අනුවදයක්ම තහාගෙන හිටියා. ඒ නිසා තමයි මට මේ විදිහට කවර කරගන්නේ. එහෙම නැතුව ඔබත් වගේ ඔය විදිහට මාර පාගෙන වගේ හිටියා. මට කවුරුත් වදින්නේ කරන්නේ. ඒ නිසා මම පිපුරු වෙන්නේ මම තරහගෙන හිටියා මේ සියලුම පිටිපාරවල් ජීසස්ගෙන් ප්‍රවෘත්ති අද පාස්කු මංගල්‍යදී ජේසුස් වහන්සේ මලරුන්ගේ නැගිටිනවා. මේ කිතුරු තාමේන අරය රැඳිලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය උත්ථානය. ක්‍රිස්තුස් වහන්සේ මේ ජීවිතයට ලොකු වටිනාකමක් දුන්නා. නිකම් ඉපදී මැරෙන ඉපදෙන නොයේ ඉපදෙන මැරෙන ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේ වටිනාකමක් දුන්නා. අන්නේ වටිනාකම තමයි මිනිස්සු දේවත්වයෙන් පැහැදිලි කරන්නේ. සමහර අර ගොඩාක් දේවල් ජීවිතේ දහාගෙන මේක. දැන් මේ ජීසස්ගේ ජීවිතයේ මේ දෙවියන්ස් ගැන කියති උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ජීවිතේ මොකක්ද ආවේ මොකක්ද වැරදි කල යුත්තේ මොකක්ද නොකල යුත්තේ මොකක්ද කියලා ජේසුස් වහන්සේ පැහැදිලිව ඒක තේරුම් කරලා දෙද්දී මේක තේරුම් ගන්න බැරි වෙච්ච එහෙම නැත්නම් මේක නිසා තමුගේ වරප්‍රසාද නැති වෙච්ච කණ්ඩායමක්. මොකද කරේ ජේසුස් වහන්සේ එක කසපාර දුන්නා
ඉවරලා කමී කියන්නේ කල්පුවාවකට දැම්මා. ගුවාවකට දාලා ඒක ඉස්සරහින් ලොකු කලක් කියලා හිර කරා. ඒ විතරක් නෙවෙයි ඒ ඉස්සරහට මුරකාවද. ඒතරෝනේ මේ යේසුස් වහන්සේගේ තාම උන්වහන්සේ කියපු දේ ඒ සත්‍ය දාලා ලොක් කරලා ඉවරයි. සෝ පරිස්සම්නා මේක ඉදිරියේ ලොකු කල්පලක් යන්න ඕ පරිස්සම්නා රෝම සෙබළුන් මැදට තියන්න පුර කරන්න මේ කාලේ කවදාවත් ඉදිරියට නැති වෙන්න බාරද. හැබැයි අපි හැමෝටම තුන්පාරක් ඉර නැගලා ඉරවයිති උන්ගේ වරතුණා ජේසුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටා. ඒතර අර ඔවුන් උත්සාහ කරපු සියලුම දේ නිරර්ථක වෙලා ජේසුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටා. ජේසුස් වහන්සේ හිර කරලා තියන්න බැහැ. ඊළඟ පාස්කුව මොකක්ද අපිට කියන්නේ? පාස්කුවේ සැබෑ අර්ථය මොකක්ද? ජේසුස් වහන්සේගේ දහම ජේසුස් වහන්සේ මේක හිර කරලා තියන්න බැරුණා මේක නිදහස්. ජේසුස් වහන්සේ අර පිටා ආන කර්ෂණා කවුද මේ? තේරෙන්නේ නැහැ. රජිත් යනවා. හැබැයි මම ආවේ සත්‍යයට සාක්ෂි කරන්න. සත්‍යයට සාක්ෂි කරන්න මාව අනුගමනය කරන්න. එන ප්‍රේමයෙන් මේ යේසුස් වහන්සේ කියපු සත්‍යය වාසේ කියපු ධර්ම අර හිර කරලා මරලා නැති කරලා අයින් කරලා අපුණ ඒක නැවත ජීවිතයේ මිනිස්සු මොන තරම් උත්සාහ කරා වැරදිතේ මතු කරලා හරිතේ වලලා නැති කවදාවත් වෙන්නේ ඒක කවදාවත් අවශ්‍යක ඒක තමයි වාස්තවය. දෙවෙනි කාරණේ තමයි මේ යේසුස් වහන්සේව මරුනේ මරන්න පුළුවන්නේ සුදුතරය වැරදි අය ශබ්ද නාගති බෞද්ධය යහපත් මිනිස්සු විශ්වාස. මම නිතර කාරණා ඔය මහා සෙනගක් කියන්නේ යරුසලම නේද? වාස්තු මංගලයක මොන තරම් සෙනගක් එකතු වෙලා ඉන්නවද? මේ අතර මේ පරිසරවල කණ්ඩායම කියන්නේ කොහොමද? දහස්කරන සෙනගාතරේ 80ක් කියන්නේ කොහොමද? හැබැයි ඔවුන් ඉතා ප්‍රබල වුණා. ඔවුන්ගේ දේ ස්පර්ශ කරා. මේ සුඛණ්ඩායම මොකද කරන්නේ? අර කට්ටියක ගෙනාවා අරසකට ඉස්සරහ කරනවා. යේසුස් වහන්සේගේ තීන්දුව වෙලාවේදී කණ්ඩායම පහක සැකදී. එක පිලාසා රෝම හමුදා. දෙක යේසුස් වහන්සේ සහ යේසුස් වහන්සේගේ අනුගාමී. ඒක ලොකුයි. කියලා ඕසාන කියාගෙන ජෙරුසලමට ආව මාස 5000කට කණ්ඩ පිරිමින්තා. ඒ දැනුමත් එක්කනේ මොන සෙනගක් ඉන්නේ. ඒකට ඒ දෙවි කණ්ඩායම අතිප්‍රබලයි. යේසුස් වහන්සේ ගෝලය සහාය පිරිස. තුන්වෙනි කණ්ඩායම මේක හෙරෝදස් හෙරෝදි කණ්ඩායමක් කියන්නේ හෙරෝදියස් නෙමෙයි. හතර සාමාන්‍ය ජනතාව මිනිස්සු ඇවිල්ලා මේ යරුසලම ආවා බැලුවා. හතර වෙනි පහ කුලී හමුදා. ඒ කුලී හමුදාව සල්ලි දීලා ගෙන්නුවා මොකටද? ඔවුන්ට කැමවද? ඔවුන්ට තිබුණ එකම දෙයයි ඔවුන්ට ගන්න. ඒ කාලේ අත්දැකීම් කොහොමද දුන්නත් අනේ මුතන් දුන්නා. ඔවුන්ට තිබුණේ මොකක්ද? කැමවද දෙන්න මොව් කුරුසෙනස්. එතකොට දැන් මේ කුලියම්දාව කියන්නේ දැන් අපාර පාස්පෝර්ට් කරා කැපුවා. මොකද කුලියම්දාවක් කරා මංක කියාව
මම කියාගෙන ගියා. ඊට දැන් මම දවසක් ඉන්න කියලා ඒක කරා. මං කිව්වා දැන් ප්‍රැක්ටිස් කරනවා. මම හිතේදී ඕගොල්ලෝ ආයුධයක් අහගෙන ඉන්න ආයුධයක් හදාගෙන ඉන්න කාඩ්බෝඩ් වලින් මේ කෙටේරි කඩු කිලිසි අරගෙන ඉන්නේ. පහුවෙන්ද මම ගියා ප්‍රැක්ටිස් කරනවා. මේ ඉස්සන කඩු කිලිසි ඒවයි නාමේ
එහෙම නැත්නම් දේශනාවේ කොටස් පහක් තියෙනවා. ඕක කියනවා අපි පෞකාරයන්ට ඉන්නේ. ජේසුස් වහන්සේට හමු වුණා. ජේසුස් වහන්සේ මරණයට පත් වුණා. ජේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. අපිට ජේසුස් වහන්සේ හමු වුණා. අපි ජේසුස් වහන්සේගේ සාක්ෂිකාරය. ඔය කතන්දර තමයි ඕක කිව්වේ. ජේසුස් හමු වුණා. ජේසුස් වහන්සේ නිසා දැන් මෙන්න මේක තමයි ඔව් කැප්ටන්ට කිව්වේ මේ ජීවමාන ස්වාමීන් වහන්සේ හමු වුණා. උන්වහන්සේ දෙකින් ඒ නිසා අපිට බය වෙන්න කාරණයක්. සම්පූර්ණයෙන් පාස්කෝ කියන්නේම අර පාස්කෝ තනකට විතර. එයා පිටද යහපත් වහල් භාවයේ නිවාල භාවයේ. අසත්‍යද සත්‍ය. වැරදිද හරි දෙයක විතර. ඉතින් අපිට මේ පාස්කෝ ආරාධනා කරන මෙන්න මේ ජීවිතය. මෙන්න මේ විශ්වාසය. ඒ නිසා අපිට තියෙන ලොකු විශ්වාසයක් තමයි මොනතරම් මිනිස්සු මොනවා කිව්වත් අපි දන්නවා සත්‍ය කියන්නේ. අපි දන්නවා අපි හරිනම් බය වෙන්න දෙයක් නෑ. අපිට තියෙන ලොකු ආත්ම ශක්තියක් මොකක්ද? අපිට තියෙන ලොකුම අයිය මොකක්ද? අපේ තියෙන ආත්ම ශක්තිය මොකක්ද? කවුරු මොනවා කිව්වා අපි දන්නවා අපි හරිනම් බය වෙන්න දෙයක් නෑ. අන්න ඒක තමයි පොඩ්ඩක් ජේසුස් වහන්සේ කොල්ලන්ට ඕ මොනවා කිව්වා සත්‍ය පාඩක් වුණා මාරලා මේ දාලා කවුරුවගේ දාලා කවුරුවලා තියලා සිවලු දාලා මේක විරකරනවා කියන්නේ හරි તો අපිට ලොකු ශක්තියක් එනවා ජීවිතේට නෑ සත්‍ය කවදාද අන්න එතකොට අපිට බය වෙන්න දෙයක් නෑ ලෝකේ මොනවා කිව්වත් විශ්වාසවත් මිනිස්සු මොනවා කරත් අපිට පුළුවන් වෙනවා හරියට. අන්න ඒ ශක්තිය තමයි අපිට මේ පාස්කෝ තුළ තියෙන. ඒ නිසා ඔබ ජීවමානව එදසින්න මාරි පරිත්තාන ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය. ඒ නිසා අන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙස උන්වහන්සේගේ ජීවන ප්‍රතිශක්තිය ලෙස තාම